ආයුබෝවන් ආදරෙන් පිළිගන්නවා ෂර්ම් ලෑස්ට් YouTube channel එකට සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද කතා කරන්නේ තුලා ලග්නයේ ඔයාට අගෝස්තු මාසයේ ග්‍රහ ගෝචරයෙන් ලැබෙන සුබ සහ අසුබ බලපෑම් ගැන. ඉතින් මගේ channel එක තවම subscribe කරලා නැත්නම් subscribe කරලම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. අගෝස්තු මාසයේ ආරම්භයේදීම ග්‍රහ ගෝචරය ඒ වගේම ග්‍රහ සිස්ටම ගැන කතා කළොත් පස්වන භාවයේ රාහු, 6 වන භාවයේ සෙනසුරු වක්‍ර වෙලා ගමන් කරනවා. 9 වන භාවයේ කුජ, 10 වන භාවයේ රවි, ගුරු සහ බුධ, 11 වන භාවයේ කේතු, 12 වන භාවයේ සිකුරු ලෙස ගමන් කරමින් ඉන්නවා. අගෝස්තු මාසයේ ආරම්භයේදීම සිකුරුගේ ලාභස්ථානයේ හිටපු සිකුරු 12 වන භාවයට මාරු වුණා. අගෝස්තු 3 වෙනිදා වෙනකොට 8 වන භාවයේ හිටපු කුජ 9 වන භාවයට මාරු වුණා. ඒ වගේම රවි බුධ අගෝස්තු 18 23 කියන දවස්වලදී નિયમિતයි 11 වන භාවයට මාරු වෙන්න වගේම අගෝස්තු 6 වෙනිදා වෙනකොට බුධ 10 වන භාවයේ ගමන් කරමින් ඉන්නවා. මේ විදිහට තමයි ග්‍රහසිතම තියෙන්නේ අගෝස්තු මාසයේ ආරම්භයේදීම. ඉතින් යනුව විශේෂයෙන්ම කතා කරන්න ඕන දෙයක් තියෙන්නේ ලග්නාධිපතිගේ හැසිරීම මෙන්න මේ අගෝස්තු මාසයේ පුරාවටම. ලග්නාධිපති වන සිකුරු කේතුත් එක්ක ලාභස්ථානයේ ගමන් කරමින් ඉඳලා දැන් 12 වන භාවයට ග්‍රහමාරු සිද්ධ වෙලා තිනවා. මෙතනදී ලැබීම් වලට යම් දුර්වලකමක් ඒ වගේම ප්‍රමාදයක් දෙමින් තමයි තුලා ලග්නයේ ඔබගේ ලැබීම් පැත්ත තියෙන්නේ. ඒ කියන්නේ අපේක්ෂා කරපු විදිහටම බොහොම ඉක්මනින් ලාභ ප්‍රයෝජන ලැබුණේ නැහැ. තමන් කරන කියන දේෙන් ප්‍රතිඵල ලැබුණේ නැහැ තුලා ලග්න හිමි ඔබට. ඉතින් ඒ වගේම මේ කේතු සිකුරු එකතුවත් එක්කම සුව පහසුවත් යම් තරමින් අඩු කරලා තමන්ගේ සබඳතාවල උස් පහත් වීම ඇති කරපු කාලයක් පහ වුණා. මෙතනදී මේ කේතු නැවත ලාභස්ථානයේ ඉතුරු වෙලා රාහු පස්වෙන් ඉතුරු වුණ එකෙන්ම නැවත පෙන්වන්නේ අර සබඳතාවල තිබුණු තදබල දෝෂ ගැටලු ප්‍රශ්න යම් තරමකින් මග හැරවිලා ඒක යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් අවස්ථාවක් උදා කරලා තියෙනවා කියන එක. මොකද සිකුරුගේ මාරුවත් එක්ක සිකුරු 12 වන භාවයට ගමන් කරනවා. හොඳ ආයෝජන අවස්ථා ලැබෙන්න ඒ වගේම විදේශගත වීම වලට සුබ බල නැවත වතාවක් උදා කරපු කාලයක් වෙනවා. අගෝස්තු 6 වෙනිදා වෙනකන් සිකුරුගේ මේ කන්‍යා රාශියට පැමිණ නීච වුණු සිකුරුගේ දුර්වලතාවය මගහැරලා යනවා බුධගේ බලවත් වීම හරහා. ඉතින් ආයෝජන වලදී තමන්ට හොඳ අවස්ථා ආයෝජන ලැබීමේ හැකියාව තියෙනවා මෙන්න මේ ලග්නාධිපතිය 12 වන භාවයට පැමිණීමත් එක්ක. නමුත් ඒ වගේම තමයි මේ 12 වන භාවයට සිකුරුගේ පැමිණීම සිද්ධ වෙනවා වගේම 6 වන භාවයේ සෙනසුරු වක්‍ර වීම සිද්ධ වෙනවා. මේ සෙනසුරු කියන්නේ තුලාවට සුබඵල උදා කරනම ග්‍රහයයි. ඉතින් තමන්ගේ හවුල්කාරයෝ ඒ වගේම තමන්ගේ විරුද්ධවාදීන් තමන්ගේ යටත් පිරිස තමන් කරන දෙයින් ලබා දෙන සේවය සම්බන්ධව නැවත හොයලා බලලා අඩුපාඩු සකස් කර ගන්න පුළුවන් අවස්ථාවක් උදා කරලා තියෙනවා සෙනසුරුගේ වක්‍ර වීම හරහා. එතකොට තමන්ගෙන් වෙච්ච අඩුපාඩු තමන් වැරදි තීරණ ගත්තනම් මේ දේවල් නැවත සකස් කරගන්න ලැබුණු අවස්ථාව උපරිම ප්‍රයෝජනෙට අරගන්න පුළුවන් විදිහට මේ සිකුරුගේ බලපෑමත් ඇවිත් තියෙනවා. ඉතින් ආයෝජනවලදී නැවත වරක් හිතලා බලලා තීරණ ගන්න. ඒ වගේම කරපු ආයෝජන වලින් ප්‍රල ප්‍රයෝජන නොලැබී තිබුණා නම් ඒකේ ගැටලු බාධක පීඩා තිබුණා නම් ඒ ප්‍රශ්න ගැටලු යම් තරමකින් निराකරණය කර ගැනීමේ හැකියාවක් මෙන්න මේ සෙනසුරුගේ වක්‍රයත් එක්ක උදා කරලා තියෙනවා. ඒ වගේම 8 වන භාවයේ ගමන් කරගෙන හිටපු කුජ භාග්‍යස්ථානයට ඇවිත් තියෙනවා. මේ භාග්‍යස්ථානයට එන කුජ ධනස්ථාන අධිපතිය වගේම 7 වෙනි අධිපතිය වෙනවා. ඉතින් තමන්ගේ පවුල තමන්ගේ යුග ජීවිතේ යම් යම් උස් පහත් වීම් තිබුණා නම් ඒවා මගහරව ගන්න එක යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් නැවත හොඳ අවස්ථාවක් ලැබෙන කාලයක් තමයි මේ අගෝස්තු මාසය තුල උදා වෙන්නේ. ඉතින් කුජගේ 9 වෙනිට පැමිණීමත් එක්කම තමන් ආගම දහම පැත්තට දිවිෂ භක්තිය පොඩ්ඩක් අඩු වෙලා යනවා. නමුත් ඒක අඩු වෙන්න නොදී පවත්වගෙන යනවා නම් ගොඩක් හොඳයි. මොකද භාග්‍ය කියන එක උදා වෙන්න වාගේ සිතේ නිරවුල් බව වගේම තමන්ගේ කුසල් බල බොහොම ඍජු විදිහට බලපාන කාලයක් යන්නේ. ඉතින් ගුරු 10 වෙනි බලවත් වීම
ගුරු කියන්නේ 3 වෙන්න වගේම 6 වෙන්න අධිපති ග්‍රහයයි. ඉතින් මේ විදේශ යෝගයක් ක්‍රියාත්මක කරන කාලයක්. එතනට ලාභස්ථාන අධිපතියත් එකතු වීම විශේෂ චුප්පල උදා කරලා තියෙනවා විදේශගත වීම වලට. ඉතින් යම් ප්‍රමාදයක් වුණත් ඒ කටයුතු වල සාර්ථකත්වයක් ඇති කරගන්න අවස්ථාවක් උදා කරලා තියෙනවා. ඉතින් ඒ වගේම භාග්‍යස්ථාන අධිපතිය 12 වෙනි අධිපතිය බුධ අගෝස්තු 6 වෙනිදා ඉඳලා තුලා ලග්නයේ වාගේ 10 වන භාවයේ රවි ගුරු සමග එකතු වෙනවා. මෙන්න මේ බලපෑම ඔයාට විදේශී යෝග විදේශ රැකියා තමන්ගේ පදිංචි තැනින් පිටදී කරන කටයුතු වලින් දියුණුව ඇති කරන බලපෑමක්. ඉතින් මේ අගෝස්තු 6 වෙනිදා ඉඳලා බුධගේ මාරුවත් එක්ක ඔයාට අපේක්ෂා කරන්න පුළුවන් තමන්ගේ යාන වාහන ගේ දොර සම්බන්ධ කටයුතු වල විශේෂ කරුණු ඉස්මතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට විකුණන්න ඒත් කියන්නේ මිලදී ගන්න මේ වගේ අවස්ථා පවා ඔයාගේ සිතවිලි ධාරාවට එකතු වෙන කාලයක් කියන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න තියෙන්නේ තමන්ගේ විදේශීය අරමුණු කරගෙන තමන්ගේ දීපල ඉඩකඩ විකුණන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒ දේවල් සැලසුම් සහගතව සිද්ධ කරන්න කලබල වෙලා ඉක්මන් වෙලා ෂණිකව තීන්දුව ගන්න එපා. ඒකට හේතුව සෙනසුරුගේ වක්‍රයක් යනවා. මේ වක්‍ර වීම හරහා යම් තාක් දුරට ඒක යම් මාස 6ක් විතර බලපානවා. ඉතින් මෙන්න මේ කාලය ඇතුලේ ඔයාගේ හොඳ නරක දෙක නැවත හිතලා තීන්දුව ගන්න ඕන කියන එක මතක් කරනවානේ. ඒ කියන්නේ තීරණයක් ගන්න කලින් හොඳට හිතන්න. එකපාරක් නෙමෙයි දෙපාරක් නෙමෙයි තමන්ගේ හිතට හරියනකම් හොඳට හිතලා බලලා තොරතුරු එක්රැස් කරලා තමයි අවසාන තීරණ වලට එන්න ඕනේ. ඉතින් ගේදොර යාන වාහන සම්බන්ධව එහෙම තියෙද්දි රැකියා කටයුතු ව්‍යාපාර කටයුතු සම්බන්ධව නම් ඔයාට හොඳ අවස්ථා ඉස්මතු වෙනවා. ඔයාට හොඳ සම්බන්ධතා ගොඩ නැගෙනවා. උසස් පුද්ගලයින්ගෙන් සහයෝගය ලැබෙන්නත් වාසනාව උදා කරලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ කේතු ලාභස්ථානයට ආව එකෙන් මේ ලැබීම් දෙන්නේ නැහැ කියලා එකක් නෑ. නමුත් මූල ත්‍රිකෝණ රාශියක තියෙන හින්දා ලැබීම් දෙනවා. නමුත් ලැබෙන දේ ටිකක් හැමින් තමයි ලැබෙන්නේ. මන්දගාමී. බොහොම සෙමින් ප්‍රමාද වීම ඇතුව අර බලාගෙන ඉඳලා එපා වෙලත් එපා වුණාට පස්සේ තමයි ලැබෙන්නේ. මෙන්න මේ දේ තමයි කේතුගෙන් ඔයාට ලැබෙන එකම දුර්වල දේ වෙන්නේ. ලැබෙන දේ බොහොම හැමින් ලැබීම. ඉතින් මෙතනදී අගෝස්තු 18 වගේ කාලෙකදී රවි ලාභස්ථානයට ගමන් කරනවා. මේ රවි කියන්නේ ලාභස්ථානාධිපතියා. ඉතින් එතකොට ඔයාට උපරිම ලාභයක් ලැබෙන්න වාසනාව උදා කරලා තියෙනවා මේ අගෝස්තු 18. ඒ වගේම නැවත බුධ ලාභස්ථානගත වෙනවා. රවි බුධ කේතු කියන ග්‍රහ තුන් දෙනාම 11 වන භාවයේ ගමන් කරනවා අගෝස්තු 23 වෙනකොට. ඉතින් ඒක හොඳ පිහිටීමක් හොඳ බලපෑමක්. තුලා ලග්නේ ඔයාට ජීවිතේ වැටුණු තැන් තියෙනවා. තමන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන ඉස්සරහට ආපු තැන් තමයි පහුගිය කාලේ වැඩිපුර හම්බ වෙන්නේ. ඉතින් ගොඩාක් මානසික පීඩනයෙන් ඉඳලා තමන්ගේ ජීවිතේ නැවත සකස් කරගන්න හදන මේ අවස්ථාවක තමයි ඉන්නේ. ඉතින් ඒ කාලෙට මේ අගෝස්තු මාස වගේ ග්‍රහ ගෝචරයක් ලොකු අස්වැසිල්ලක් එනවා. විශේෂයෙන්ම කරන්න ඕනේ තමන් ගැන තමන් අවබෝධ කරගන්න ලොකු ආයෝජන වලට ඒ වගේම ලොකු වෙනස් වීම වලට. ඒ කියන්නේ රැකියාවක් කර ඉඳලා එකපාරට වෙනස් වෙලා ව්‍යාපාරයකට යනවා නම් ව්‍යාපාරයක් කර ඉඳලා නවත්තලා විදේශගත වෙන්න උත්සාහ කරනවා නම් අන්න ඒ වගේ අවස්ථාවලදී ඔයා හොඳින් හිතලා බලලම තීරණ ගන්න ඕන. ලොකු වෙනස් වීම වලට යන්න කලින් තමන් කරන්නේ හරිම දේද කියලා බුද්ධියෙන් විමසලා බලලා තීරණය කරනවා නම් ඔයාට ගොඩාක් හොඳ විදිහට තමන්ගේ ජීවිතයේ ඉදිරිය සැලසුම් කරගෙන සාර්ථක වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අධ්‍යාපන කටයුතු වල නියුක්ත දුවදරුවෝ ඉන්නවා නම් කුජගේ පැමිණීමත් එක්ක ඔයාට ඉක්මන් ගතිය වෙනස් වෙන්න ඕන ගතිය මේ හැමදේම දෙනවා. නමුත් මතක තියාගන්න මේ සෙනසුරු වක්‍ර වෙලා යන කාලයකදී ඔයාගේ ජයග්‍රහණය තීරණය වෙන්නේ ඔයා කරමින් හිටපු දේවල් වල අඩුපාඩු නිවැරදි කරගෙන ඒත් එක්ක ඉස්සරහට යන තැනදී. එතකොට කිසිම දෙයකට අත ගහලා නොතිබුණු කෙනෙකුට අලුත් වැඩ කටයුතු වලින් සාර්ථක වීමේ වාග්ය උදා කළත් අතරමඟ නවත්තලා දාලා අලුතෙන් පටන් ගන්න හිතනවට වඩා තමන් කරමින් හිටපු දේවල් වල දුර්වල තැන් හඳුනගෙන වෙනස් කරන්න ඕන තැන් හඳුනගෙන ඒවා නැවත සකස් කරගෙන ඉදිරියට යන එක තමයි අධ්‍යාපන කටයුතු නියුක්ත දුවදරුවෙක් විදිහට ඔයා කළ යුත්තේ. එතකොට අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වීම අපේක්ෂාවෙන් ඉන්නවා නම් ඒ දේවල් වලට උත්සාහ කරන්න පුළුවන් හොඳ අවස්ථාවක් ලැබෙනවා. නමුත් මේ කාලය ඇතුලේ විදේශීය විතරක් නෙවෙයි ඔයාගේ දියුණුවට හේතු වෙන්නේ අලුත් ආයෝජන අවස්ථා.
එතකොට තමන්ගේ වෘත්තිමය ජීවිතයක් తాවකාලිකව හෝ ඇති කර ගැනීමේ අවස්ථාව ඔයාට ලැබෙනවා. ඉතින් ඒ දේවල් හරි විදිහට ජීවිතයට එකතු කරගෙන ඉතින් එහාට තමන්ගේ කටයුතු සැලසුම් කරන එක හරි විදිහට කරන්න මතක තියාගන්න. ඉතින් ලෙඩ දුක් රෝග පීඩා කරදර ගැන හොයලා බලද්දී වකුගඩු මුත්‍රා ආසාදන ඒ වගේම ඇස් සම්බන්ධ රෝග පීඩා පහසුවෙන් ඇති වෙනවා. ස්ත්‍රී පාර්ශවයේ නම් ඔසප් චක්‍රය ආක්‍රමිකතාව වගේම හෝමෝන උස් පහත් වීම ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. මෙතනදී අපි කතා කළේ පොදු ග්‍රහ බලපෑමක් ගැන. ඉතින් ඔයාගේ විශේෂ තීන්දුව තීරණවලදී අනිවාර්යයෙන්ම මේ ගත වෙමින් තියෙන කාලේ ඔයාට සුබද අශුබද පෞද්ගලික කේන්ද්‍රය පරීක්ෂා කරගෙන තීන්දුව තීරණවලට එන්න ඕනේ. මොකද මහදශාව අතුරු දශාව විදසාව වගේ සූක්ෂම අවස්ථා ගොඩාක් හම්බ වෙනවා අපිට උප්පත්ති කේන්දරයක් පරීක්ෂා කරද්දී. මෙතනදී ඔයා ලොකු තීන්දුව තීරණයක් නම් ගන්න යන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රතිඵල ලැබෙන දෙයකට නම් අත ගහන්න යන්නේ. මේ පොදු පලාපලය කියන කාරණාව ඇතුළේ වාට යහපත උදා කරනවා. නමුත් මොනතරම් යහපතක් උදා කරන්නේ අවබෝධ කරගන්න ඔයාගේ උප්පත්ති කේන්දරේ පරීක්ෂා කරගන්න. හොඳම විදිහට ග්‍රහ ගෝචරය යනවා නම් ග්‍රහ බලපෑම උප්පත්ති කේන්දරයේ තිබුණා නම් 80%ක් ශුභ 20%යි අශුභ. නමුත් දුර්වල ග්‍රහ ගෝචරයක් එක්ක ග්‍රහ බලපෑම එක්ක මෙන්න මේ ග්‍රහ ගෝචර වලට අත්විඳින්න වෙන්නේ නම් ඔයාගේ සමහර තැනකදී 30%ක් විතර ශුභ ඵල දීලා 70%ක්ම අශුභ දෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා පොදුවේ කියපු අශුභ ඵල ගැන සැලකිලිමත් වෙන්නේ ඒක වළක්ව ගන්න උත්සාහ කරන්න. විශේෂ තීන්දුව තීරණ වලට යන්න අවස්ථාව උදා කරගන්න හදන කෙනෙක් නම් පමණක් තමන්ගේ උප්පත්ති කේන්දරේ පරීක්ෂා කරගෙන හරි විදිහේ තීන්දුවක් තීරණයක් ගන්න අවස්ථාවක් උදා කරගන්න කියලා මතක් කරනවා. ඉතින් අද දවසේ වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා හිතුණා නම් ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් එකක් දාන්න ඔයාගේ ලග්න අධිපති ඉන්න භාවය. ඒ වගේම මගේ channel එක තවමත් subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඊළඟ ග්‍රහ ගෝචරයත් එක්ක ඔයාලට එකතු වෙන්න පුළුවන්. ඉතින් විශ්වමාතාවගේ සියලු ආශිර්වාද ගුණ බලයෙන් ඔයාගේ සියලු පැතුම් ඉෂ්ට සිද්ධ කරගන්න වාසනාව ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.